අයිබෝන් ඔබට. ඊට ආදරෙන් අපි ඔබ පිළිගන්නවා සංහිඳට. සංහිඳ තුළ රටේ කතා බහට ලක් යුතු කාරණා පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් කතා කරනවා කියලා ඔබ දන්නවා. අදත් අපි සංහිඳ කොටස් 3කට බෙදාගෙන මේ හෝරාව ඔබත් එක්ක ගත කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. එhmenan අපි සූදානම් අද පළමු අවස්ථාව වෙනුවෙන් ඉඩකඩ ලබා ගන්න වැඩි වෙලා යවන්නේ නැතුව. මොකද රටේ සියලු දෙනාගේ අවධානය යොමු යුතු කාරණාවක් ගැනයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ආහාර පිළිබඳව ලෝකෙම කතා කරන කාලයක් මේක. ලෝකෙම අවධානය යොමු වෙලා තිබෙනවා ආහාර පිළිබඳව. මොකද කල් තබා ගන්නා ක්‍රමවේදයන් පිළිබඳව සුරක්ෂිත කරගන්නේ කොහොමද? අලුත් දේවල් හඳුන්වා දෙන්න වෙයිද? ඉදිරියේදී මොකක් හරි ව්‍යසනකාරී තත්ත්වයක් આવොත් අපි ඒකට කොහොමද මුහුණ දෙන්නේ? මේ වගේ අභියෝග රසක් තියෙන කාලෙක ඒ වෙනුවෙන් ලංකාවේ පිරිසක් එකතු වෙලා අලුත් නිෂ්පාදන හඳුන්වා දීමේ කටයුත්තක් සිද්ධ වෙනවා කියලා අපිට දැනගන්න ලැබුණා. ඒ නිසා අපි මේ කාරණේ ගැන මේ ව්‍යාපෘතිය ගැන කතා කරන්න කියලා හිතුවා. මේ කටයුත්ත සිද්ධ කරන්නේ සබරගමු විශ්වවිද්‍යාලය. ඒ නිසා අපි සබරගමු විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යාව හා තාක්ෂණ විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය නිරෝෂන් ජයසූරිය මහත්මයාට ආරාධනා කළා අපි මැදිරියට එන්න කියලා. අයබන් ඔබතුමාට. එතුමා එද්දී අපි කිව්වා එකතු කරගෙන එන්නකෝ විශ්වවිද්‍යාලයේ දරුවෝ කීප දෙනෙකුත් කියලා. අද අපි එකතු කරගෙන ඇවිල්ලා තියෙනවා අවසන් වසරේ උපාධි අපේක්ෂිකාවන් දෙදෙනෙක්. සසංකා විමලසූරිය අයබන් කියලා ඔබ පිළිගන්නවා. ඒ වගේම කුෂ්ලානි ඇල්විස් අයබන් ඔබට. අපි මේ තිදෙනාත් එක්ක තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකක්ද මේ ආහාරත් එක්ක කරන ව්‍යාපෘතිය? ඇත්තටම සබරගමු විශ්වවිද්‍යාලය ආහාර විද්‍යාව අධ්‍යනාංශය සියලුම ඒ කියන්නේ විද්‍යා උපාධි අපේක්ෂකයන්ට අනිවාර්ය අංගයක් තමයි කේවල ව්‍යාපෘතියක් කරන එක. අවසාන වශයෙන් තමයි මේක වෙන්නේ. එහිදී ඕන් ගොඩක් වෙලාවට කරන්නේ කෘෂිකාර්මික ප්‍රභවයක් ඇති ආහාරවල ජීවතාවය වැඩි කිරීමත්, එහෙම නැත්නම් ආහාර සුරක්ෂිතතාව වැඩි කිරීමත්, නැත්නම් කෘෂිකාර්මික අපද්‍රව්‍ය ආහාරයක් ලෙස නැවත භාවිතා කිරීමට ඇති හැකියාවන් පිළිබඳ තමයි ව්‍යාපෘති කරන්නේ. ඇත්තට එහිදී අපි සියලුම ආචාර්ය මණ්ඩලය ඔවුන් ඊටාම ළඟ ඉඳන් මොනිටර් කරනවා. එහිදී ඊටාම වටිනා නිෂ්පාදන බිහි වෙනවා. ඉතින් එහි ප්‍රතිඵලය තමයි ඔබ අද අත්විඳින්නේ. හොඳයි අපි මේ ගැන කතා කරගෙන යමු දැන්. ආහාර විද්‍යාව හා තාක්ෂණ විද්‍යා අංශය අධ්‍යනාංශය. දැන් කුෂ්ලානි මට කියන්නකෝ මොන වගේ අවස්ථාවක්ද ඔබ ඇතුළු කණ්ඩායමට ලැබෙන්නේ මේ වගේ පාඨමාලාවක් හැදෑරීම තුළ? ඇයි මේ වගේ විෂය ධාරාවක් තෝරගත්තේ? උසස් පෙළ ජීවිද්‍යාව විෂය ධාරාව හැදෑරුවට පස්සේ ගොඩක් අයගේ සිහිනය වෙන්නේ වෛද්‍යවරයෙක් හෝ වෛද්‍යවරියක් වීම. ඉතින් මේ සිහිනයට යනවත් එක්කම අපිට ඒක හැමෝටම සබා කරගන්න බෑ. ඉතින් ඒකත් එක්ක අපිට තෝරගන්න තියෙන ප්‍රධාන විෂයක් තමයි ආහාර විද්‍යාව හා තාක්ෂණ වේදය කියලා කියන්නේ. ඉතින් ඒ තුලින් අපිට පුළුවන් ආහාර පිළිබඳ ඉතා විශාල පරාසයක දේවල් ඉගෙන ගන්න. ආහාර ශුද්ධ ජීව විද්‍යාව, ආහාර පිළිබඳ රසායන විද්‍යාව මේ වගේ ගොඩක් දේවල් තුලින් අපිට පුළුවන් ආහාර හරහා සමාජයේ සුරක්ෂිතතාවය තහවුරු කරන්න වගේම ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරන්න. ඉතින් ආහාර විද්‍යාව කියන්නේ හරිම රසවත් විෂය ධාරාවක්. ඒ නිසා තමයි මේක තෝරගත්තේ. හරිම රසවත් විෂය ධාරාවක්. දැන් රස තිබුණට වැඩක් නැහැ රැකිය අවස්ථා නැත්නම් කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. කොහොමද සසංක තියෙන රැකිය අවස්ථා තියෙනවද වෙළඳ පොලේ? දැන් ගොඩක් සමහර අය කියන කාරණාවක් තමයි අපි උසස් අධ්‍යාපනය කරලා තිබුණා රැකිය අවස්ථා නැහැනේ. කෝ රැකියා කියලා අහනවා. දැන් මේ වගේ පාඨමාලාවක් නිම කරලා උපාධිය ලබා ගත්තට පස්සේ රැකිය අවස්ථා තියෙනවද? ඇත්තටම තියෙනවා. කියන කැමති ඇත්තම සතුටුයි. ශ්‍රී ලංකාව විතරක් නෙවෙයි වෙනත් රටවල් වල පවා මේ අපිට රැකියා අවස්ථා රැසක් තියෙනවා. ඒ වගේම මේ ලොකු පරාසයක රැකියාවන් කරන්න පුළුවන් මේ විෂය ධාරාව හැදෑරුවට පස්සේ. ෆුඩ් ඇනලිසිස්ට්ලා, ෆුඩ් මයික්‍රෝබයොලොජිස්ට්ලා ඒ වගේ විවිධ වූ රැකියා ශ්‍රේෂ්ඨයන් තියෙනවා අපිට යන්න. ඒ වගේම හෝටල් ශ්‍රේෂ්ඨය ඒ වගේ දේවල් වලටත් යොමු වෙන්න පුළුවන්. ඒ වගේම අපි දන්නවා ආහාර කියන්නේ කවදාවත් නැති වෙන්නේ නැති දෙයක්. හැම පුද්ගලයාටම ආහාර කියන්නේ අත්‍යවශ්‍ය දෙයක්. ඉතින් මේ ශාස්ත්‍රයේ මං කියන්නේ බය වෙන්න එපා මේක තෝරගන්න. ඉතාමත් වටින ශාස්ත්‍රයක්. හිතා ගන්න බැරි තරම් රැකියා ප්‍රමාණයක් අපිට තියෙනවා යොමු වෙන්න. හොඳයි දැන් රැකියාවක් තියෙනවා පාඨමාලාවක් හොඳයි. දැන් අලුතෙන් ව්‍යාපෘතියකුත් කරගෙන යනවා. දැන් ඔය තොරතුරු ටිකත් එක්ක දැන් මොන වගේ නිෂ්පාදනද කේවල වශයෙන් අපේ මේ දරුවෝ හදලා තියෙන්නේ වෙළඳ පොළට හඳුන්වා දෙන්න? ඇත්තටම දැන් මේ අවස්ථාවේ මගේ ගෲප් එක මගේ කණ්ඩායමේ ශිෂ්‍යාවන්ම විතරයි මේ පාර හම්බුනේ. 7 දෙනෙක් හිටියා. එතකොට මේ 7 දෙනාට අපි දුන්නේ ඒගොල්ලෝ කැමති දෙයක් කරන්න කියලා. ඊට පස්සේ ඒගොල්ලොම තමයි
මේ ගොවීන්ගේ ගැටලු වලට ප්‍රධාන වශයෙන් ගොවීන්ගේ ගැටලු වලට තිරසාර විසඳුමක් ලබා දීම තමයි මේ 7 දෙනාගේ ව්‍යාපෘති වලින් කෙරුණේ. හැබැයි තවත් ළමයි 30 දෙනෙක් ඉන්නවා මෙතන. ඒ ළමයිනුත් විවිධාකාර නිෂ්පාදන කළා. ඇත්තට අපේ ප්‍රධානම දේ උනේ මේ ගොවීන්ට තමා නිෂ්පාදන විකුණා ගැනීමේ අපහසුතාවක් තියෙනවා. අපි මේ දකින්නේ අධ්‍යයනය කරන පරිශ්‍රය ඇතුලේ තියෙන දර්ශන ඒව දකින ගමන් අපි කතා කරමු. ඔව්. එතකොට ඊට පස්සේ ගොවීන්ට කෙසෙල් ගොවියට ලොකු ගැටලුවක් තියෙනවා. කෙසෙල් කැන කපා ගත්තට පස්සේ ඉතිරි දෙයට මොකද කරන්නේ? පුච්චන්නත් බෑ, විනාශ කරන්නත් බෑ. එතකොට අපේ දරුවෝ ඒකට විසඳුම් හෙව්වා. ඊට පස්සේ ලුණු ගොවියට ලුණු කොළ ටික විකුණ ගන්න බෑ. ඒකදී ලුණු කොළ වලින් අගය වැඩි කර නිෂ්පාදන හැදුවා. එහිදී දැන් කෙසෙල් සමහර කෙසෙල් වර්ග තියෙනවා ඒ වගේ ගැටලුව තියෙන්නේ දවස් දෙකක් ඇතුළත ගෙඩි ටික බිමට වැටෙනවා ඉදුණට පස්සේ. එතකොට අපේ මේ කුෂ්ලානි ශිෂ්‍යාව ඉතා අගනා නිෂ්පාදනයක් කරා. ඒකෙන් චොක්ලට් එකක් හැදුවා. ලෝකේ ප්‍රථම වතාවට තන්තු බහුල චොක්ලට් එක නිෂ්පාදනය කරේ සබරගම විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යාව අධ්‍යනාංශයේ ශිෂ්‍යාව. හරි. එතකොට මේ ඒක දැන් වෙළඳපොළට දාලා තියෙන මොකක්ද ඒ ක්‍රියාවලිය වෙන්නේ? ඇත්තටම මේ අපිට තියෙන ලොකුම ගැටලුව තමයි අපි ඇත්තට ප්‍රධාන කොළඹ කියන මේ වෙළඳ නගරයේ සිට කිලෝමීටර් 160ක විතර දුරින් අපි ඉන්නේ. එහිදී අපේ නිෂ්පාදන මහජනතාව අතර පත් කිරීමට තව කෙනෙකුගේ සහාය අවශ්‍යයි. ඇත්තටම අපිට ව්‍යවසායකයන්ගේ සහාය අවශ්‍යයි. ඇත්තටම මේ දරුවන්ට ව්‍යවසායකයෝ උදව් වෙනවා. ඒ කියන්නේ සත්‍ය වශයෙන්ම මේ දරුවන්ගේ මේ වටිනා නිෂ්පාදන සඳහා යම් කිසි කෙනෙක් ආයෝජනයක් කරලා එය සමාජගත කිරීමේ ක්‍රියාවලිය සඳහා දායක වෙනවා නම් ඒක තමයි අපිට කරන ලොකුම උපකාරය. දැන් මේ වගේ නිෂ්පාදනයක් වෙළඳපොළට අරන් යනකොට පිළිගත්ත ප්‍රමිති සහතික ප්‍රමාණයක් ලබා ගන්න සිද්ධ වෙනවා. අනිවාර්යයෙන්. දැන් එතකොට මේ ප්‍රමිති සහතික ලබා ගැනීමෙත් දැන් ව්‍යවසායකයන්ගේ පාර්ශවයෙන් හිතන දේ තමයි ඕක දැන් අපි අරගෙන අපි සෑහෙන මහන්සියක් වෙන්න ඕනේ ප්‍රමිති සහතික ගන්න කියලා. හැබැයි මේක විශ්වවිද්‍යාල මට්ටමින් සිදු කළ පරීක්ෂණ නිසා මේ වෙනකොටත් ඒ නිෂ්පාදන වලට අදාළ සහතික ලබාගෙන නැති නේද? ඇත්තටම මෙහෙමයි. දැන් අපිට කිසිම නිෂ්පාදනයක් එකහෙලා කාටවත් පරිභෝජනය සඳහා නිර්දේශ කරන්න බෑ. ඒ සෞඛ්‍ය ආර්ශ නිපදවුවා කියලා තියෙන්න ඕනේ. ඊට පස්සේ එහි තියෙන ආහාරවල ගුණාත්මක පිළිබඳ අපි සහතික වෙන්න ඕනේ. ඒ සියලුම තත්ත්ව පරීක්ෂණ සියලු දේ විශ්වවිද්‍යාලය තුළ තියෙන මනාව මේ තියෙන විද්‍යාගාරවල තහවුරු කරලා තියෙන්නේ. ඇත්තට අපිට අවශ්‍ය වෙන්නේ අපේ ඒ දේවල් අපේ ප්‍රමිති ආයතනයට ලබා දී ඔවුන්ගේ සහතිකකරණය ලබා ගැනීම පමණයි. නැත්තම් මේ වෙනකොට මේ සියලු නිෂ්පාදන දරුවෝ 37 දෙනාගේම නිෂ්පාදනවල සියලුම විශ්ලේෂණ වාර්තා අපි සතුව තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම සියලු සම්පූර්ණ ව්‍යාපෘතියක් කරලා ඉවරයි. දැන් මේ වෙද්දී ඔබත් එක්ක ඉන්න කණ්ඩායම හැරුණාම මීට පෙර නිෂ්පාදන කරපේවත් එක බලමු නිෂ්පාදන කීයක් විතර අලුතෙන් හඳුන්වා දීලා දෙනවද විශ්වවිද්‍යාලයක්? 1800ක් වගේ ප්‍රමාණයක්. ඒ කියන්නේ ඉදිරියට ආපු එකක් නිෂ්පාදනයක් දෙකක්වත් නැද්ද? ඇත්තටම නැහැ. මොකද ඒක තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ. අපිට ඒ අප්‍රෝච් එක ගන්න තමයි අපිට උදව් අපි හැම වෙලෙම ඉල්ලන්නේ. ඇත්තට උපකල්පිතතුමා ඇතුළු සියලුම පීඨාධිපතිවරු අපේ අධ්‍යනාංශයේ සියලුම කාර්ය මණ්ඩලයන් දෙන අධ්‍යයන හැමදෙනාම සාමූහිකව කරන කැපකිරීමක ප්‍රතිඵලයක් මේ. හැබැයි ඒක එතනින් කියන්නේ විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ නොනැවති රට තුළ මහජනතාව අතරට ආහාර නිෂ්පාදනයට පත් කිරීම තමයි අපේ එකම අභිප්‍රාය වෙන්නේ. තමන්ගේ දරුවා හොඳ පැත්තකින් හොඳ අංශකින් ඉදිරියට යනවා දකින්න දෙමව්පියෝ කැමතියි. ඔබේ දරුවන්ට හොඳ පාරක් මේ ආහාරات එක්ක විවෘත වෙලා තියෙනවා. උපාධි දක්වා යන්න ඉඩකඩ ලැබිලා තියෙනවා. දැන් කිසියම් කෙනෙක් කුෂානි හිතුවත් මම කැමති මේ විෂය ධාරාව හදාරන්න විශ්වවිද්‍යාලයක ප්‍රවිෂ්ඨ වෙලා කියලා. උසස් පෙළ මොන විෂය ධාරාවෙන්ද හදාරන්න අවශ්‍ය වෙන්නේ කොහොමද සුදුසුකම් සපුරාලන්න ඕනේ? ජීවිද්‍යා විෂය ධාරාව තමයි හදාරන්න ඕනේ. ඒකෙදී අපිට අවම සුදුසුකම් විදිහට ඉල්ලන්නේ විෂය ධාරාවන් සඳහා සාමාර්ථ 3ක් ලබා ගැනීම. නමුත් ඊටම විශාල තරඟයක් තියෙන විශ්වවිද්‍යාලවල තියෙන උපාධි පාඨමාලාවන් සඳහා සහ ආහාර විද්‍යාව හා තාක්ෂණය කියන උපාධි පාඨමාලාවත් ඊටම ඉහළ අගයක තියෙන උපාධියක්. ඉතින් හොඳ උසස් පෙළ ප්‍රතිඵලයක් ජීවිද්‍යාව අංශයෙන් ඔබට ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා නම් ඔබටත් පුළුවන් ආහාර විද්‍යාව හා තාක්ෂණ විද්‍යාව හදාරන්න. හොඳයි අපි මීට කලින් අහලා තිබුණා මේ සබරගම විශ්වවිද්‍යාලය තමයි ප්‍රථම වතාවට මේ ආහාර සම්බන්ධ පරීක්ෂණ කරන්න එහෙම පටන් ගත්තේ කියලා. ඒක කොහොම ඇත්තද? සත්‍යයක්. ඒ කියන්නේ ආහාර විද්‍යාව හා තාක්ෂණ වේදිකේ කියන උපාධිය
ලංකාවට මුලින්ම සිව් අවුරුදු උපාධිය ලංකාවට මුලින්ම හඳුන්වා දුන්නේ සබරගම විශ්වවිද්‍යාලය. බුත්තල තමයි එතකොට තිබුණේ අපේ අධ්‍යනාංශය. පසුව අපි බෙලිහුල්ලෝයට මාරු වුණා. ඒක නිසා එහි ගෞරවය අපිට තමයි ලැබෙන්න ඕනේ. අපේ රූපවාහිනී සංස්ථාවේ ප්‍රදේශ ශුන්රාල්වරයෙක් දැන් ඔබතුමාලගේ උපකුලපතිවරයා විදිහට ඉන්නේ සුනිල් ශාන්ත මහත්මයා. අපේ සුනිල් සර්. ඔව්. ඇත්තට එතුමාගේ ආශිර්වාදය අපිට හැම වෙලේම තිබුණා. ඒ වගේම හිටපු උපකුලපතිතුමා අපේ පීඨාධිපතිතුමා උදය කුමාර මහතා, වර්තමාන අංශ ප්‍රධාන ආචාර්යතුමිය කනංකේ මැතිණිය, ඒ වගේම හිටපු අංශ ප්‍රධාන ආචාර්යතුමා සෙනවිරත්න මහය, ඔය සියලු දෙනා විශේෂයෙන්ම අධ්‍යයන අනධ්‍යයන අපි ඔක්කොම එකට වැඩ කරපු එකේ ප්‍රතිඵලයක් මේ. හොඳයි. තනියෙන් කරපු දෙයක් නෙමෙයි. ඔව් සසංකා මේ ඔයා මොනවද හදපු නිෂ්පාදනය අවසාන මේ වට දැන් තිබුණානේ කේවල නිෂ්පාදනයක් හදන්න මොකද්ද හදුවේ? මම පොකුරු වදමල් හැමෝම දන්නවා ඇති. ඒ පොකුරු වදමල් වලින් කාබනීකෘත බීමක් තමයි නිෂ්පාදනය කළේ. ඒ කියන්නේ වෙළඳ පොලේ තියෙන රතු පාට බීම වගේම වෙන්නේ නැතිනේ. ඔව්. ඒකට හේතුව උනේත් ඒක තමයි. ගොඩක් ළමයි දැන් අර ඇඩික්ට් වෙලා ඉන්නවනේ ඔය මේක එක මේ පාටට වලට සහ වර්ණ වලට. එතකොට ඒවා කෘත්‍රිම දේවල්. නමුත් මම හදපු බීම එකේ ඒ සියලු දේවල් මේ ස්වභාවික දේවල්. ඉතින් ඒ නිසා තමයි මම මේ වගේ නිෂ්පාදනයක් හදන්න හිතුවේ. හොඳයි. කුෂ්ලානි ඔයාගේ නිෂ්පාදනය එතකොට? මම හැදුවේ කෙසෙල් වලින් චොක්ලට් නිෂ්පාදනයක් සහ අපි අර චොක්ලට් වලට දෙනවනේ ප්ලාස්ටික් ආහාර දවටනයක්. එම ආහාර දවටනය අපිට ආහාරයට ගත හැකි ආහාර දවටනයක් විදිහට ඒක රිප්ලේස් කරන එක තමයි මම ව්‍යාපෘතිය තුළින් කරේ. ඒ දවටනයත් එක්කම කන්න පුළුවන්. ඔව්. දවටනයත් අපි කෙසෙල් වල අපි අපතේ යවන කොටස් භාවිතා කරලා දවටනය සහ චොක්ලට් නිෂ්පාදනයක් තමයි නිෂ්පාදනය. හොඳයි දැන් මෙතන දෙන්නෙක් ඉන්නවනේ. අනිත් අය මෙයාලගේ අනිත් යාළුවෝ පස්සෙන් මොනවද කරලා තියෙන්නේ? ඇත්තටම දැන් කොවිඩ් වසංගත කාලේ හැමෝම යකිනාරම් පස්සේ දිව්වා. යකිනාරම් පැල හිටෙව්වා. දැන් අපි හැමෝටම මේක අමතක වෙලා. එතකොට එක දිනියක් කලේ යකිනාරම් වලින් අර තේ වලට මේ ආදේශකයක් විදියට යකිනාරම් ඉන්ෆියුෂන් බෑග් එක, ටී බෑග් එකක් වගේ එකක්. එතකොට කැමති කෙනෙක්ට සීන් දාගෙන පුළුවන් නැත්නම් නිකන් බොන්නත් පුළුවන්. එතකොට ඊට අමතරව ලුණු කොළ අපි මේ දකින්නේ ඒ දරුවා නේද? ඔව් ඒ දිනේ තමයි ඔය දකින්නේ. ඊට අමතරව උපේකා කියලා තව දිනියක් ලුණු කොළ වල ඉතා සාර්ථක නිෂ්පාදනයක් කළා. එහිදී ඇය කරේ ලුණු කොළ වලින් පවුඩර් එකක් හැදුවා. මේ වෙළඳපොලේ තියෙන ආහාර ඝනකාරකයක් තියෙනවා නම කියන්නේ ඒක හොඳ නැති නිසා. හැබැයි එහි තියෙන්නේ කාබෝහයිඩ්‍රේට් විතරයි. සුවඳක් නැහැ. හැබැයි චූටි ප්‍රමාණයක් වැඩි වුණොත් මේ ඉන්නේ උපේකා දිනේ. ඇත්තටම එහිදී ඇය කරේ ඊට පස්සේ එතනින් නැවතුනේත් නෑ මේ අපේ මේ දක්ෂ දරුවෝ. එයා ඊට පස්සේ එකෙන් රසම් එකක් හැදුවා. එතකොට ඊට පස්සේ තව හිටියා උතන දිල්ෂානි වික්‍රමගේ කියලා දියණියක්. ඇය ඉතා අනර්ග නිෂ්පාදනයක් කළා. හැමෝම දන්නවා පර්ලු පාන්. නැත්නම් සාමාන්‍ය පාන්. අපේ දියණිය පර්ලු පාන් වලටත් වඩා ඉදිරියට ගිහිල්ලා ගොඩාක්ම ඩයටරි ෆයිබර් නැත්නම් තන්තු මේ ගොඩක් තියෙන පාන් ගෙඩියක් හැදුවා. අර සාමාන්‍ය පාන් ගෙඩියේ මිලටම තමයි ඒකත් ඊටත් වඩා අඩු මුදලක් අපිට ගියේ. ඊට අමතරව සසංක නෙමෙයි සිතාරා තමයි අපිට කතුරුමුංග කියන්නේ සුවිශේෂී මේ ආහාරයක් අපිට. කතුරුමුංග වලින් පහසුවෙන් සකසා ගත හැකි සුප් කියුබ් එකක් හැදුවා එයා. ඊට අමතරව තව අපිට හිටියා අව්‍යා ධනසේකර කියලා දියණියක්. ඇය කරේ අර කෙසෙල් වලින් ගත්ත ෆයිබර් එක දාලා නූඩල්ස් එකක් හැදුවා. ඒ සුවිශේෂීම දේ තමයි සාමාන්‍ය ඉන්ස්ටන්ට් නූඩල්ස් කියන කැටගරිය උණු වතුරෙන් තමයි ප්‍රිපෙයාර් කරන්න ඕනේ. හැබැයි මේක ඇල් වතුරෙන් හදන්න පුළුවන්. ඒ කියන්නේ බස් එකේ යනකොට උනත් වතුර ටිකක් දාලා හදාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔය සිංහල වෙදකමේ කියනවනේ බඩේ තුවාල එහෙම තියෙනවා නම් කෙහෙල් බඩ මාළු හදලා කන්න එහෙම කියලා කියනවනේ. ඔව් ඇත්තටම අපි ගොඩක් වෙලාවට ආයුර්වේද ඒ ડોක්ටර්ස්ලාගෙන් උපදෙස් ලබා ගත්ත මේ නිෂ්පාදන කිරීමේදී ඒ වගේම අපේ ප්‍රධාන පරමාර්ථයක් වුණා අපේ හමුදා සෙබළුන්ට ඒ කියන්නේ රැෂන් පැක් එකේ බර අඩු කිරීමත් ඊට අමතරව ඒගොල්ලන්ට අවශ්‍ය ඒ කියන්නේ කැලේකදී ඒකට ඒගොල්ලන්ගේ යුද්ධමය කටයුතු වලදී ඒගොල්ලන්ගේ ආහාරයේ ගුණාත්මය වැඩි කිරීමත් මෙහි එක පරමාර්ථයක්. උණු වතුර හොයන්න ඕනේ නැහැ. උණු වතුර හොයන්න ඕනේ. මොකද මේ අපේ දරුවෝ මේ අපේ කුෂ්ලානිගේ, දිල්ෂානිගේ, අවියාගේ ප්‍රොඩක්ට් කෑවට පස්සේ ආයි බඩගිනි වෙන්නේ පැය 8කට. අපි ඒක චෙක් කරලා තියෙනවා. ඊට අමතරව පිටවන මල ප්‍රමාණය අඩුයි. දැන් කැලේකදී ඒගොල්ලන්ට ගැටලුවක් නැහැ.
ඒ වගේම වතුර පිපාසාවත් අඩු වෙනවා. දැන් මේ නිෂ්පාදන කරනකොට දැන් වෙළඳ පොලේ තියෙන නිෂ්පාදන ගැන කතා කරනකොට ගොඩක් දෙනෙක් කියන්නේ ඕක මේ කල් තියා ගන්න මොන හරි රසායන ද්‍රව්‍ය යොදලා ඇති. ඔය වසනේ වැඩිපුර කන්නේ එහෙම කියලා සමාජ මතයක් තියෙනවා. අපි කෑවට කන්නේ වහ කියලා. දැන් මේ දරුවෝ කරන නිෂ්පාදන කොහොමද නිෂ්පාදනය කරන්නේ? ස්වභාවික මට්ටමේම නිෂ්පාදනය කරනවා. මේ සියලුම නිෂ්පාදන වල කිසිම කෘත්‍රිම වර්ණකාරකයක් රසකාරකයක් දාලා නැහැ. ඇත්තට මේවා ඉතාම සුවිශේෂී නිෂ්පාදන ලෙස තියෙන. මොකද ලංකාව තමයි වසකන පළවෙනි රට. දැන් හැමතැනම ඒක කියවෙනවා. හැබැයි අපේ නිෂ්පාදන කිසිම රසකාරකයක් වර්ණකාරකයක් නැහැ. දැන් අපි වසකනවා කියලා කතා කර ඉන්න අතරේ ඔන්න සබරගම් විශ්වවිද්‍යාලයේ තියෙනවා වස විසින් තොරව හදපු නිෂ්පාදන 1800ක් විතර. ව්‍යවසායකයෙක් නම් බලාගෙන ඉන්න. ඔබ ව්‍යවසායක අදහසක් තියෙන කෙනෙක් නම් එවන් නැත්නම් ඔබ අලුතෙන් දෙයක් පටන් ගන්න හේනමවන කෙනෙක් නම් ඔන්න විශ්වවිද්‍යාලයත් එක්ක සම්බන්ධ වුණා නම් මේ නිෂ්පාදනය කරපු කෙනා මොන ගස්සවයි හොඳ වෙළඳපොලක් ඔබට හදා ගන්න පුළුවන්. හොඳ ව්‍යාපාරයක් ගොඩනගා ගන්න පුළුවන් නේද? එහෙම නේද? සත්‍ය වශයෙන්. ඇත්තට මගෙත් අපේ අධ්‍යයනාංශයේ සියලුම ආචාර්යවරුන්ගේ එකම බලාපොරොත්තුව අපේ රට විද්‍යාවෙන් හා තාක්ෂණයේ සංවර්ධනය කරන්න ආහාර නිෂ්පාදන හරහා. ඒක තමයි අපේ ඒකායන බලාපොරොත්තුව. එතකොට අපිට අවශ්‍ය අපේ මේ දූ දරුවෝ රට ඉදිරියට ගෙනියන්න. එතකොට අපිට මේ දරුවන්ට අත්ලක් සපයන්න කවුරු හරි ඉන්නවනම් විශ්වවිද්‍යාල පැත්තෙන් අපි ඊටාම ආදරෙන් ඒ අය පිළිගන්නවා. එහෙම කෙනෙක් හිටියොත් දැන් අපි බලාගෙන ඉන්න කෙනෙක් කැමති වුණොත් එන්න විශ්වවිද්‍යාලයට දුරකථන මතුමක් දීලා ඔබතුමාලා සම්බන්ධ කරගන්න පුළුවන්ද? Facebook වගේ සමාජ මාධ්‍ය තියෙනවද කොහොමද? අපේ විශ්වවිද්‍යාලයේ තියෙන වෙබ්සයිට් එක නැත්නම් වෙබ් පිටුවේ අනිවාර්යෙන් ඒ සියලු විස්තර ලබා ගන්න පුළුවන්. නැත්නම් ආහාර විද්‍යාව තාක්ෂණ අධ්‍යයනාංශයට අපිට කතා කරන්න පුළුවන්. ඒ සියලු විස්තර අපේ වෙබ් පිටුවේ පළ කරලා තියෙනවා. හොඳයි. ඔබ ඔන්න මේ පිළිබඳව වැඩි අවධානයකින් තොරතුරු හොයලා මේ විශ්වවිද්‍යාලයත් එක්ක අත්වල බැඳ ගන්න කැමති නම් සබරගම් විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යාව හා තාක්ෂණ විද්‍යා අංශය පිළිබඳව ඔබට සොයා බලන්න පුළුවන්. සබරගම් විශ්වවිද්‍යාලයේ වෙබ් පුටුවට පිවිසලා එහි අනුඛණ්ඩයක් විදිහට තියෙනවා ආහාර විද්‍යාව හා තාක්ෂණ විද්‍යා අධ්‍යයනාංශය කියලා. ඒකට පිවිසීමෙන් ඔබට දුරකථන අංක ලබා ගන්න වැඩිදුර තොරතුරු දැනගැනීමේ හැකියාවක් තියෙනවා. පොඩි දෙයක් නෙමෙයි අපිට වෙදේ හොයාගන්න පුළුවන්. ඔයිට වැඩිය මහන්සි වෙන්න වෙනවා ව්‍යවසායකයෙක් වෙන්න ගියපහම. ඒ නිසා හොයාගෙන කතා කරලා මේ පිරිසත් එක්ක එකතු වෙන විශ්වවිද්‍යාලයක් විදිහට සූදානම් රටට අවශ්‍ය දේවල් ඉදිරියටත් කරන්න. එහෙම නේද? අනිවාර්යයෙන්ම. ඒ ජාතික යුතුයකමක් අපේ. මොකද අපි අනිවාර්යයෙන්ම ප්‍රධාන ජාතික විශ්වවිද්‍යාලයක් ලෙස විශේෂයෙන් ආහාර සම්බන්ධ. මොකද ආහාර කියන්නේ ප්‍රධාන දෙයක්. අපි කාටත් ආහාර නැතු බෑ. ජලය සහ ආහාර නැතු බෑ. නිසා ඒ ජාතික වගකීම ඉෂ්ට කිරීමට ආහාර විද්‍යා අධ්‍යයන අංශය ලෙස අපි සෑම විටම සූදානම්ින් සිටිනවා. පැය 24ම සූදානම්. ජාතික වගකීමක් ඉටු කරන්න ඔබ සූදානම් වෙද්දී ජාතික රූපවාහිනිය අපේ ඒකට ශක්තියක් වෙන්න සූදානම්. අදත් අපි එන්න කියලා ආරාධනා කළේ මේ ගැන රටම දැනුවත් යුතු කාරණාවක් නිසා. අද මේ කතා බහට එකතු වුණේ සබරගම් විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යාව හා තාක්ෂණ විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමා නිරෝෂන් ජයසූරිය මහත්මයා බොහොම ස්තුතියි. ඔබට බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දීමට. රොමේ සංස්ථාවේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයට අපේ ගෞරවපූර්වක ස්තුතිය ප්‍රකාශ කරනවා. හොඳයි. ඒ වගේම සසංකා පුෂ්ලානි දෙන්නටම බොහොම ස්තුතියි ආවට. තුන්දෙනාටම ආයිබෝන්. අපි විරාමයක් ලබා ගන්නවා.